ඔයා මේක අතේ තියාගෙන වෙන්න ඕන මේ දැන් මේ වීඩියෝ එක බලන්න පිටිපස්සේ තියෙන QR එක ස්කෑන් කරලා මේ වීඩියෝ එකට ඇවිල්ලා ඇති. අපි බලමු දැන් මේක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා. නෝමාක් එකෙන් නිෂ්පාදනය කරලා හඳුන්වා දුන්න අලුත්ම ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ බොක්ස් එක මෙහෙම ඕපන් කරගත්තට පස්සේ මේක ඇතුලේ තියෙනවා මෙන්න ඔයාලට මේ වගේ ෆයිබර් ක්ලොත් එකක්. තාම සුවිශේෂී ක්ලොත් එකක්. ඉතින් මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. මේක කොහෙවත් විසික් කරන්න එපා. මේක පැකට් එක එළියට ගත්තට පස්සේ විසික් කරලා දාන්න එපා. ඒ වගේම ඔයාලට ලැබිලා ඇති මේ වගේ මිලිලිටර් CA ලික්විඩ් බොටල් එකක් උඩ පියන ඕපන් කරගෙන මේකේ තියෙනවා පොඩි ඇතුලේ පොඩි සීල් එකක්. හරිද? ඔයාලට පුළුවන් මේ සීල් එක එක්ක සිදුරු කරලා පාවිච්චි කරන්න නැත්නම් මේ සීල් එක එහෙම් පිටින්ම අයින් කරලා දාන්න. මතක ඇතුව පාවිච්චි කරාට පස්සේ ආයි මේක වහලා තියන්න. මොකද නැත්නම් මේක ගල් වෙනවා. හරිද? අංකයකටම පාවිච්චි කරන්න කලින් හොඳට මේක හොල්ල ගන්න. මේ වගේ මේ ජරා පැල්ලම් හරිද? ඔයාලට මේකෙන් අයින් කරගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති ඔය ස්ටිකර්ස් එහෙම ගැලවුවට පස්සේ ග්ලාස් වල ඒ කියන්නේ අර ඇලවෙන ගතිය වගේ මෙන්න මේ වගේ ඔයාලට මේ මල්ටි ක්‍රීම් එක යූස් කරලා සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු නිකන් උදාහරණයක් විදිහට මෙන්න ඔයාලට පේනවා ඇති මෙතන පැල්ලමක් තියෙනවා. අපේ මල්ටි ක්‍රීම් එක දැන් ඔන්න රෙදි කෑල්ලට දාගෙන ඇබ්සෝබ් කරගත්තා. හරි. දැන් ඒක ඔයාලට පේනවා ඇති මේ පැල්ලම් හොඳට මෙහෙම පී දැම්මට පස්සේ ඒක නිකන් 10 සෙකන්ඩ් වලින් වගේ මේ වගේ වැනිෂ් වෙලා අයින් වෙලා නැත්තරම නැති වෙලා යනවා. ඉතින් ඔයාලට අර ඔයාලගේ අර කලින් තිබ්බ වගේ ලස්සන විදියට ආයි තිබ්බ වගේම මේ බිත්තිද මේ ස්විච් බෝඩ්ද අර පැස්ටල් ගෑවිලා කැත වෙච්ච බිත්ති ඒවා ආයි ඒ විදියටම ඔයාලට දකින්න ලැබෙනවා මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරාට පස්සේ. එච්ච ලොකු කේස් එකක් නැහැ. මේක ඉතින් මේ හරි අමාරු දෙයක් නෙමෙයි මේක පාවිච්චි කරන්න. අර අපි දැන් අපේ දැන් අනිත් ප්‍රොඩක්ෂන් තියෙනවා. අපේ දැන් මලකඩ යවනේව තියෙනවා, සෙවල අරිනේව තියෙනවා. ඒ වගේ ස්ටෙප්ස් ගන්න චුට්ටක් වැඩි. මොකද ඒවට ටයිම් එකක් ඕනේ, කෙමිකල් ඒ රියැක්ෂන් එන ටයිම් එකක් ඕනේ. ඒ වුණාට මේකේ එහෙම එකක් නැහැ. මේක හරිම ලේසි. පාවිච්චි කරන්න easy to use. හරිම අඩු පියවර ගන්නක් තියෙන්නේ. අනිවාර්යෙන් මේ රෙද්ද ඔයාලා එකපාරක් පාවිච්චි කරාට පස්සේ ඔයාලගේ මේ රෙද්ද කුණු ගෑවේ. ඔයාලට පුළුවන් මේක වොෂ් කරන්න. මේ රෙද්ද වොෂ් කරලා වේලෙන්න කොයින් හරි අරන් තියාගන්න. මේ රෙද්ද පාවිච්චි කරන්න දිගටම. ඔයාලගේ අතින් අපි හිතමුකෝ මේ රෙද්ද නැති වුණා කියලා. ඔයාලා අනිවාර්යෙන් මේ වගේ හොඳ කොටන් හරි මේක නම් පොඩ ෆයිබර් රෙද්දක් වගේ එකක් තියෙන. මේක හරි පොඩි සුවිශේෂී රෙද්දක්. මේ ක්ලොත් එක ඔයා නැති කරගත්තොත් ඔයාලගේ ගෙදර තියෙන වෙනමක් හරි මේකට ඔයාට සුදුසු වෙයි කියලා හිතෙන ඕන කැමති ක්ලොත් එකක් පාවිච්චි කරන්න. හැබැයි මේක නැති කරගන්න එපා. මේක ගොඩක් වටින ක්ලොත් එකක්. පුළුවන් නම් එකපාරක් one time use කරලා second time use කරන්න කලින් මේක wash කරලා dry කරලා නැවත පාවිච්චි කරගන්න. ඉතින් ඔච්චරයි ඔන්න වීඩියෝ එකේ තියෙන්නේ. හරිම ලේසි. ස්විච් බෝඩ් එක මේ පරණ ස්විච් බෝඩ් එකක් තියෙනවා. ඒක අලුත් ස්විච් බෝඩ් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ පේනෝනේ පොඩි ළමයි මේ පැස්ටල් ගාපු ඒ බිත්ති වල ඒවා යවන්න පුළුවන්. ඔයාලගේ ස්විච් බෝඩ් එකක් පරණ වුණාට පස්සේ අර කුණු ගැවුණාට පස්සේ ගොඩක් කට්ටිය කරන්නේ මේක අයින් කරලා දානවා. නැත්නම් සමහර කට්ටිය මේ ඊයන් ගුලි වලින් මේක හූරනවා. එහෙම කරන්න එපා. ගොඩක් කට්ටිය න අලුත් ස්විච් එකක් මාරු කරන්න වෙනවා. දැන් වෙනද පොලේ මේ වගේ දැන් හොඳ ස්විච් සෙට් එකක් සාමාන්‍යයෙන් කියන්නේ රුපියල් 2000න් වගේ එහා මාකට් ප්‍රයිස් එකේ තියෙන්නේ. ඉතින් මොකටද ඒක නිකන් බොරුවට මාරු කරන්නේ? අලුතින් එකක් දාන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් අපි මේ මල්ටි ක්‍රීම් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා මේවා 100%ක් තිබුණ විදියටම ආයි නැවත ලබා ගන්න.